ඔයා පොඩි කාලෙත් ඔයාගෙන් ඕන තරම් අය අහලා ඇති. ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. ඒ කාලේ ඔයත් කාගේ හරි නමක් කියන්න ඇති. අන්න එතන තමයි බං අපිට වැරදුන තැන. අපි පොඩි කාලේ ඉඳන්ම උත්සාහ කළේ තව කෙනෙක් වගේ වෙන්න. කවුරු හරි ලොකු මිනිස්සෙක්, කවුරු හරි සාර්ථක කෙනෙක්, කවුරු හරි දිනපු කෙනෙක් වගේ වෙන්න. ඒත් කවුරුත් අපිට කියලා දුන්නේ නැහැ ලෝකෙට තව එක කොපි එකක් ඕන නැහැ කියලා. හිතලා බලපන්. අද ලෝකෙ මිනිස්සුන්ට මතක තියෙන්නේ අනිත් අයව අනුගමනය කරපු අය නෙවෙයි. තමන්ගේම පාරක් හදපු අය. තමන්ගේම අත්සනක් තිබ්බයි. මොකද මිනිස්සු මතක තියාගන්නේ ඩියුප්ලිකේට් නෙවෙයි, ඔරිජිනල් චරිතය. උඹ තව කෙනෙක්ගේ ජීවිතයක ජීවත් වෙන්න හදනකොට ටිකින් ටික උඹට උඹවම නැති වෙනවා. තව කෙනෙක්ගේ ස්ටයිල් එක, තව කෙනෙක්ගේ ලයිෆ් එක, තව කෙනෙක්ගේ සක්සෙස් එක කොපි කරන්න හදනවා. ඒත් එක දෙයක් මතක තියාගන්න. ඒ කෙනා දිනුවේ එයාගේම පාරක එයාගේ ගමන ගිහින්. අපි උත්සාහ කරන්න ඕනේ අපේම බ්‍රෑන්ඩ් එකක් හදන්න. තව කෙනෙකු ආදර්ශයට ගත්තට කමක් නෑ. හැබැයි අනුගමනය නෙවෙයි. මොකද දවසක මිනිස්සු අහන්න ඕනේ ඔයා කා වගේද කියලා නෙවෙයි. ඔයා වගේ වෙන්නේ කොහොමද කියලා.